සුබ දවසක් ඔයාලට. ඔන්න ඔයාලත් බතික් කරන කෙනෙක්ද? නැත්නම් බතික් වලට ආස කෙනෙක් නම් අනිවාර්යෙන් බලන්න. අද වීඩියෝ එකෙන් කියලා දෙනවා නිවැරදි පිටි මිශ්‍රණයක් සකසා ගන්න කොහොමද අපි තෙල් පැල්ලම් පරීක්ෂාවක් නිවැරදිව කරලා ඒක අපි සාරියක් හරි මොකක් හරි ඩිසයින් එකකින් ඉටි කරන්නේ කොහොමද කියලා. මේ තියෙන්නේ අපි ජාවා බතික් ක්‍රමයට කලින් දවසේ කරගත්තේ සාරි එකක්. මේ ටික ඔක්කොම වැක්ස් කරලා තියෙන්නේ. දැන් අපි මේක ආය මේ උඩින් ඉටි වලින් වහ ගන්න ඕනේ. දැන් මේක ඉටි වලින් වහ ගන්න කලින් අපි මේක හොඳට වේලෙන්න ඕනේ. චුට්ටක් හරි තෙත ගතියක් හරි තිබුණත් අපි මේක ඩයි බාත් එකක දාලා අත ගන්නවනේ. ඩයි බාත් එකක දාලා අත ගෑවහම විනාඩි 20 එතකොට මේක ඩයි බාත් එකේදී මේ ඉටි කෑලි උඩට ගැලවෙලා එන්න පුළුවන්. ඒ නිසා මේ හොඳට වේලා තියෙන ඉටි මිශ්‍රණයේ නිවැරදිව තියෙන්නත් ඕනේ. නැත්නම් මේවා ට්‍රැක් වෙලා මේ ඩිසයින් එක ඕනාට වඩා ට්‍රැක් වෙලා කැත වෙන්න පුළුවන්. සාරියකට ඕනනම් ඕඩරයක් දාන්නත් පුළුවන් ඔයාලට. ඔසරියක් තමයි මේ හදන්නේ සුපර්විල් මැටීරියල් එකකින්. ඒ කියන්නේ බාතික ගොඩාක් මහන්සි වෙලා කරන එකක්නේ සාමාන්‍යයෙන් මේකට දවස් දෙකක් තුනක් මේ යනවනේ අඩුම ගානේ. දැන් අපි මේක ආය ඩයි බාත් එකෙත් දාලා ඒත් තව සාමාන්‍යයෙන් පැය 6ක් තියලා ඊට පස්සේ ආයිටි අයින් කරලා ඒ හින්දා දවස් කීපයක්ම යනවා මේ වගේ සාරියක් ඉවර කරන්න. නේද? ඒ නිසා තමයි ඉතින් බතික් ගණන් ඒ බතික් හදන කෙනත් ගොඩාක් මහන්සි වෙනවා. ඒ වගේම වියදමත් ඒ වගේම යනවා. මහන්සියත් ඒ වගේ. මේක ඉටි අයින් කරන්නත් ඉතින් වතුර උණු කළා ගොඩාක් තියෙනවා. එතනත් හරි සංකීර්ණ කාර්යයක්. බතික් මේ ජාව වගේ එකක් මහන්සි වෙලා කරන නිසා මම නම් ඇත්තටම සුපර්විල් වලින් තමයි කරන්න හිතන්නේ. මොකද බාල රෙද්දකින් කරන්නේ ඒ තරම් හොඳ දෙයක් නේද? අපි ගන්න දේ හොඳම වෙන්න එපයි. ඒ හොඳම මැටීරියල් එකකින් තමයි මම ජාව බතික් එක නම් කරන්නේ. ඒකට මහන්සි වෙන්න ඕන නිසා. එතකොට මේ හොඳ රෙද්දකින් හොඳම බතික් එකක්. ඔන්න ඔයාලට ඕනම් කතා කරන්න නිලාට්ස් වලට WhatsApp නම්බරේ තියෙනවා. මේ තියෙන්නේ පැරපින් නිටි. මේ පැරපින් නිටි කිලෝ එකක් තමයි මේ ඇල්මිනියම් භාජනයකට දාලා තියෙන්නේ. මේ පැරපින් ඉටි හොඳටම දිය වුණාට පස්සේ තමයි අපි මේ ඉටි දාන්නේ. මේ ඒව සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. මේවා 200ක් වගේ තමයි මම දාන්නේ. ග්‍රෑම් 200ක් වගේ මැනලා දානවා. චුට්ටක් එහෙම වුණාට කමන්නේ. අපි අර දිය වෙච්ච පැරපින් ඉටි දිය වෙච්ච එකට මේ බී වැක්ස් ටිකක් දාලා දිය කර ගන්නවා. මේ බලන්න ඒව ඉක්මනින්ම දිය වෙනවා. මේක රත් වෙලා තියෙන්නේ ඉක්මනින්ම එකත් දිය කරලා ඉවර වෙලා ඊට පස්සේ මේ බලන්න පිටි එකේ පාට වෙනස් වෙන හැටි සාමාන්‍ය ලා කහ පාටක් වගේ එනවා. ඒව දැම්මම ඊට පස්සේ මේ රට දුම්බල මේව ගොඩාක් වැඩි වුණොත් අපිට පිටි එක පොඩ්ඩක් අයින් කරගන්න අමාරුයි. හින්දා මම ග්‍රෑම් 40ක් වගේ වෙන්න වගේ දානවා. ග්‍රෑම් 50ක් උනත් දාන්න පුළුවන්. 40ක් 45ක් වගේ වෙන්න මම ගත්තා. ඊට පස්සේ අන්තිමට තමයි අපි මේක දාන්නේ. මේකත් හොඳින් අපි දිය වෙනකන් රත් කරන්න ඕනි. කවලම් කරන්න ඕනිම නෑ. ඔයාලා කැමති නම් ඕනේ චුට්ටක් කවලම් කරාට කමන්නේ. අපි මේක හොඳටම දිය කරලා ගන්නවා. දැන් තෙල් පරීක්ෂාව කරලා බලලා තමයි අපිට පුළුවන් මේක සාරිය ඩිසයින් කරන්න. අපි මේ වගේ රෙදි කෑල්ලකින් තමයි ඉටි මිශ්‍රණය ඉවරදි කියලා අපි රෙදි කෑල්ලට දාලා බලනවා. අපි හරිද කියලා. දැන් මේ ඉවරදි කියලා. මේ බලන්න තාම ඉටි එක රත් වෙලා මදි. මේ බලන්නකෝ ඉටි එක වැටිලා නිකන් උඩින් වගේ තියෙන එක චුට්ටක් වේලුනහම සුදු පාටයි. නිකන් තෙල් පැල්ලමක් වගේ නෙවෙයි. නිකන් උඩින් මෙන්න මේ වගේ. ඒ කියන්නේ මේක රත් වෙලා නැහැ කියලා. අපි තව චුට්ටක් රත් කරලා බලමු. ඔන්න ආයෙත් දාලා බැලුවා තව ටිකක් රත් කළා. මේ බලන්නකෝ පෙන එනවා. ඒ මොකද එහෙම පෙන එන්නේ? මේ බලන්න වතුර වගේ දිගට යනවා පෙනවනවා. ඒ කියන්නේ මේක හොඳටම රත් වෙලා වැඩි. අපි දැන් මේක ගින්දර අඩු කරලා බලමු. මේ බලන්න
දැන් නම් ගාන්ට ඉටි එක හරි ගිහිල්ලා තියෙන්නේ. අපි එහෙනම් මේ තෙල් පැන්නමක් වගේ තියෙනවා. හොඳට තියෙනවා ඉස්සෙල්ලා වගේ නෑ. අපිට දැන් පුළුවන් මේක රෙද්ද මතට දාගන්න. මේ බලන්නකෝ තෙල් පැන්නමක් වගේ තියෙන හැටි. ඉටි කරන්න කලින් ඔයාලා මේ භාවිතා කරන ටූල් මේ අපි ඉටි මිශ්‍රණයේ තියලා ඒකත් එක්කම චුට්ටක් රත් කරලා තමයි ගන්නෙ. මම මේකෙන් තමයි වහගන්න යන්නේ. ඒ නිසා මම මේක රත් වෙන්න තියලා තියෙන්නේ. දැන් ඉටි මිශ්‍රණයේ දිවර්ධව රත් වෙලා තියෙන්නේ. ඔන්න අපිට පුළුවන් ඉටි වලින් දැන් වැඩේ කරන්න. ඔයාලට මේක පින්සලකින් උනත් කරගන්න පුළුවන්. මම මෙහෙම තමයි කරන්නේ. ඔන්න දැන් පරිස්සමෙන් මෙන්න මේ වගේ තියෙන ඩිසයින් එක දැන් මට තියෙන ඩිසයින් අඳින්න නෙවෙයි මේ තියෙන ඩිසයින් එක පාට දාපු ටික වහ ගන්න තියෙන්නේ. මේ වගේ හොඳට පෙත්ත වැහෙන්න ඉටි දාන්න ඕනි. ඊට පස්සේ මේක අනිත් පැත්ත හරවලා ඉටි ගෑවිච්ච තැන තියෙනවද කියලා බලලා ඒ පැත්තේ පින්සලින් ගන්නත් ඕනි. අද වීඩියෝ එක ගොඩාක් වැදගත් වුණා කියලා හිතෙනවා. එහෙනම් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. එහෙනම් ගිහිල්ලා එන්නම්. සරණයි හැමෝටම.